යේසු පිටයි. මම අද කතා කරන්නේ සුබ ආරංචි අවශ්‍යයි මුළු පොළොවටම. මේ කෝටි 830ක් වෙන ජනතාවෙන් ටික දෙනා ගැලවීම ලැබලා තියෙන්නේ. පොඩි ටික දෙකයි. ඒ ටික දෙනා වැඩි ජනතාවක් ලබන්න සදාකාලික රාජ්‍යද ගෙනියන්න මනුෂ්‍යයන් අවශ්‍යයි. ගොවියෝ ස්වල්පයයි. ගොයම බොහෝයි. ඒ නිසා මේ ආදම් සාහේව කරපු වරද එක නිවැරදි කෙරුවා යේසුස් වහන්සේ ඇවිල්ලා. ආදම් සාහේවනම් නපුරා ඇවිත් පාපයට වටලා ඒ පාපයේ කුලිය යේසුස් වහන්සේ ගෙව්වා. කිසිම වරදක් නොකර උන්වහන්සේ තුල හොයාගන්න කිසි වරදක් නැහැ. ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ කුරුසේ පූජා වුණා. ඒ පූජාව කටුණු කරගෙන අපි හැමෝටම නිදහස් වෙනවා. මුළු පොළොවටම නිදහස් තියෙනවා. ඒ නිසා ගොයම බොහෝයි ගොවියෝ ස්වල්පයයි. මේ ගැන වෙහෙසෙන හැම සභාවක්ම තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දන්න හැම කෙනෙක්ම තව සුභාරංචි කියන්නේ දන්න මනුස්සයන්ට ගිහිලා කතා කරන මනුස්සයන්ට දෙවියන් වහන්සේ රාජ්‍ය ගැන කියන්න. ඒක තුල සදාකාලට ගෙනියන්න පුළුවන් එකම කාරණාවයි ආත්ම පමණයි. වෙන මොකුත් ගෙනියන්න බෑ. මිනිසුන්ගේ ආත්මය බොහෝ වටිනවා. ස්වර්ගය ප්‍රීති වෙනවා කියනවා එක ආත්මයක් ගැලවුවොත් ඒ ස්වර්ගයේ ප්‍රීති වෙන කාරණාව දෙවියන් වහන්සේ අවශ්‍ය තමයි. දෙවියන් වහන්සේ ජීවිතේ දෙන තරමට මනුෂ්‍යර ප්‍රේම කරුවේ. එවැනි දෙවියන් වහන්සේ කෙනෙක් කාටවත් හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට හම්බෙලා තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ හම්බෙලා. ඒ මිනිස්සු ඒ සාතන්ගේ නමස්කාරය සාතන් එක විදිහේ නමස්කාරයන් මනුෂ්‍ය තුළ පවත්තලා විවිධ ජාතීන් තුළ විවිධ රාජ්‍යයන් තුළ එක වැරදි කියන්නේ වැරදි නමස්කාර පෙරලා හැම දෙයක්ම මාකට් කරලා ਸਰව පිත්තල කරලා විකෘති කරලා තියෙන්නේ. දේව රාජ්‍ය. ඒසා දෙවියන් වහන්සේගේ වචනය මේ ලියවිල්ලේ උන්වහන්සේ වචනේ කටවල සියල්ල සාදලා තියෙන්නේ. වචනේ ගලවන්න පුළුවන්. වචනට බලය තිබෙනවා. ඒ යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුළ ඒසා මේ වචනේ හැම මිනිසෙකුටම අවශ්‍යයි. හැම මිනිසෙම විනාශයෙන් ගලවා ගන්න තියෙන එකම මාර්ගය යේසුස් වහන්සේ පමණයි. වෙන මාර්ග නැහැ. වෙන මාර්ග නැහැ ඇත්තටම. එකම මාර්ගය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ අවශ්‍යයි මිනිසයන්ට. ඒ උන්වහන්සේ කෙරේ රස බලා දැනගන්න කියලා කියනවා. උන්වහන්සේ කවුද කියලා. ඉතින් මේ රස දැනගන්න මිනිස්සු හොයන්න එපායිනේ. මිනිස්සු ආලෝකයෙන් දෙන්න බයයි හැංගෙනවා. විවෘත වෙන්න බයයි. තමන්ගේ වර්ධ කියා දීලා හැරුණා නම් කිසි පස්සයක් නැහැ නේද? ඩාවිඩ් රජුරුවන් කෙලිම කිව්වම පසු දැවිදුණා ඩාවිඩ් රජුරුවන්. කෙලිම හැරලා මුළු ලෝකයක් දන්නවා දැන් ඩාවිඩ් රජුරුවන් ගැන. නමුත් ඩාවිඩ් දෙවියන් වහන්සේ සනීපව සිටියා. ඩාවිඩ් උන්වහන්සේ මහිමය දෙවියන් වහන්සේ උන්වහන්සේ තරම් ඩාවිඩ් ආරක්ෂා කෙරුවා. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල පුදුම ඇදහිල්ලක් තිබුණා. එදා ගොලියෙක්ට කඩුවක් නැතුව කිව්වේ බෙල්ල කපනවා කියලා. ඒ තරම් දෙවියන් වහන්සේ ඩාවිඩ් දෙවියන් වහන්සේ තුල ක්‍රියා කෙරුවා. ඒ වෙන්නේ කෙනෙක් වැරදි කෙරුවම දෙවියන් වහන්සේ සමාව දුන්නා. අද අපේ මිනිස්සු හැංගෙනවා. වැරදි කෙරුවම වැරදට එළියට එන්න බෑ. එදා මේ යේසුස් වහන්සේ පාව දුන්න කෙනා යුදාස් කරුවේ වරද සල්ලි වලට ආස වෙලා යේසුස් වහන්සේ පාව දුන්නා පස්සේ සාතන් ඇතුල් වුණා. ඇතුල්ලා යේසුස් සාතන්ගේ වැඩේ කරගත්ත යුදාස් වයින් කරලා තලි කෙරුවා. අද ඒ වගේ මේ මිනිස්යන්ගේ පාපයට පත් කරන ඒ ජාතීන් රාජ්‍යයන් නමස්කාරයන් වැරදි පාපයට ඇතුල් කරලා අයින් වෙනවා. ඉතින් මනුෂ්‍යය පාපෙන් ගැලවෙන්න විදියක් නැහැ. එදා යුදාස තිබුණා පසුතැවිලුණා නම් එදා පේතුරු පසුතැවිලි වුණා. මම වරදක් කෙරුවා සමා වෙන්න කියලා. යුදාස් පසුතැවුණා. යුදාස් යන අවස්ථාව තුන අන්තිම යුදාස් බෙල්ලේ වල දාගත්තා. මරණයටපත් වුණා. යුදාස් පසුතැවිලි හදවතක් තිබුණේ නැහැ. පේතුරුතුමා පසුතැවිලි වුණා. කුකුලා තුන්වරක් කන්න හඳුරන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කරපු වචන කිව්වම පාපේ හඳුනාගත්තා. හැරුණා. යුදාසත් හැරෙන්න තිබුණා. යුදාස් හැරුණේ නැහැ. පසුතැවිලි වුණා නම් යුදාස් බෙල්ලේ වල දාගන්න ඕනේ නැහැ. අද දවසේ මිනිස්සු මැරෙනවා මේ හොගාලා. පසුතැවිලි නැහැ කියලා හැරෙන්න ජීවිතේ. ඒකට මූණ දෙන්න පුළුවන් තමන් මැරිලා තමන් මරාගෙන එහෙම උනාට පස්සේ නිරේත් සදාකාලික ගින්නනේ. අපිට මේ ශරීරය අයිති නැහැ. අපිට මේ කිසි දෙයක් අයිති නැහැ. මේ අයිතිකරුවා දෙවියන් වහන්සේ. මේ ආත්මය ප්‍රාණය ශරීරය මේ හැම දෙම අයිතිකරු දෙවියන් වහන්සේ පමණයි. ඒ දෙවියන් වහන්සේ තුළ ජීවනයේ තිබෙන ඒ දෙවියන් වහන්සේ මහිමය යේසුස් වහන්සේ හොයන්න උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂකම හොයන්න ගොයම බොහෝයි. නිසා මිනිස්යන් මේ සභාවන් එකතු වෙලා
එකතු වෙලා යන්න ඕනේ. මොකද සභාවන් වෙන්වෙන් වශයෙන් කිරුවත් කමන්නේ දෙව් වචනය තුල මනුෂ්‍යයන්ට උගන්වන්න ඕනේ. වචනයෙන් පිට නපුර ඇවිල්ලා එක එක තැන්වල එක එක ඉගැන්වීම් දාලා තියෙන්නේ. නපුර සාතන් ඇතුල් වෙලා මනුෂ්‍යයන් තුළට දෙවිවරු කියාගෙන නමස්කාර කරගෙන පූජා වට්ටි වලට දොළ පිදේරි වලට නමස්කාරය උදුරගෙන තියෙන මහීමේ දෙවිඳුන්ට අයිති කොටස උදුරගෙන තියෙන්නේ. අද ඒ කොටස ඇතුළු නම් මිනිසුන්ට මහීමේ දේවල් හම්බ වෙනවා. අද හම්බෙන්නේ ශාපය, නින්දාව, අපාසය, මරණය, පාපයේ කුලිය මරණය හම්බෙන්නේ. පේනවා අපේ රටේ අද දවසෙත් මරනවා මිනිස්සු. තව මිනිස්සුව මරලා ඇති ලාභේ මොකක්ද? තව මිනිහෙක්ව මරලා. තව කෙනෙක්ව මරලා ඇති ලාභේ මොකක්ද? කොඩි වෙන කරලා ඇති ලාභේ මොකක්ද? ඉතින් ජීවිත විනාශ කරනවා. කූණියම් කරනවා, කොඩි වෙන කරනවා, ඊර්ෂ්‍යා කරන එකනේ අපි ගෑස් පිරලා අන්තිමට එයා පුරනවා. පීඩනේ එළියට යන්නේ කෙලිම මරණයත් එක්කලා. ඊර්ෂ්‍යා කරන කෙනෙක්, වෛර කරන කෙනෙක්, බොල් කියන කෙනෙක් එයාගේ තුල පීඩනේ ඇවිල්ලා අවු පුපුරන සාතන් ඕන කොටස ඒකයි. සොරායිනේ සොරකම් කරන්න මරණ විනාශ කරන එක තමයි යාට ඕන කොටස. ඒ කොටසට මිනිස්සු එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ජීවිත වලට අවශ්‍යයි. දේ වචනය තුල ජීවත් වෙන. දේ වචන තුල ගමන් කරන. දේ වචන තුල ඇවිදින්න. දෙවියන් වහන්සේ යහපත්. හොයන්න ප්‍රශංසා කරන්න ස්තුති වෙන දෙන්න දෙයක් නැහැ අපිට. අපිට දෙන ස්තුති කරන්න තමයි වෙන මොනවාද? උන්වහන්සේගෙන් ලබා ගන්න හැටි අපිට දෙන්න දෙයක් නැහැ මේකේ. උන්වහන්සේගෙන් තමයි සියලු මහිමේ ලබන්න පුළුවන් එකම ක්‍රමය යේසුස් වහන්සේ තුල බබන උන්වහන්සේ ජීවත් වෙනවා. උත්තර දෙන කෙනෙක් කතා කරන්න. කතා කරන ජීවමාන දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ අසන උන්වහන්සේගේ සම්බන්ධකමක් තියෙන අපි. අපිට දෙන සම්බන්ධකමට ඇතුළු වුණාම තෝල්පිය කවුරුත් ඕනේ නැහැ. සම්බන්ධකම් පවත්වන වචනේ තුල ජීවත් වෙනවා. වචනේ හොයන්න. මේ වචනේ ඉගෙන ගන්න නැත්නම් වචනේ හොයන්න නැත්නම් දැනගන්න නැති නිසා විනාශ වෙනවා. කවුනේ ගොයම බොහෝයි. ඒ නිසා සුභාරංජය කියන්නේ තමන්ට වෙච්ච සාක්ෂිය ආශිර්වාදය, තමන් ගැලවිච්ච හිටිපු තැන කොහමද, දැන් සිටින තැන කොහමද, මේවා කතා කරන්න. මම කතා කරනවා සිටිපු තැන, දැන් සිටින තැන. ඒවා තමයි හිටිපු තැන වැඩක් නෑ. දැන් ඉන්න තැනයි වැදගත් වෙන්නේ මිනිසුන්ගේ. නිසා ඒ ගැන කතා කරන්න, සුභාරංජය කියන්න, දකින මනුස්සයන්ට කියන්න. දැන් මේ කාලේ මුළු ලෝකෙම කියන්න පුළුවන්. ඉස්සර මිනිස්සු මේ පණිවිඩය කියන්න කොච්චර දුක් විඳද පාවුල් තුමාලා. අද අපිට මෙහෙම ඉඳන් මුළු ලෝකෙම කියන්න පුළුවන්. කියන්න සභාවවල පටන් ගන්න සුභාරංචිය. මේ වගේ සුභාරංචි සේවයේ යෙදෙන්න හැම කෙනෙක්ම ප්‍රෝග්‍රෑම් කරන සුභාරංචිය. ඒතර මිනිස්සු කන් වලට මේ වචන වැටෙනකොට යක්ෂයා ගැලවිලා යනවා. මිනිස්සු කන් වලට සත්‍යතාවය වැටෙනකොට අසත්‍යතාවය එළියට යනවා. මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න හැම තැනම හැම කෙනෙක්ම පුළුවන් විදියට ප්‍රෝග්‍රෑම් කරන කටින් කියන්න. එයා තැනකට ආවම මේවා ප්‍රෝග්‍රෑම් කරන්න, මොකක් කියන්න, කතා කරන්න. අද YouTube, Facebook, Instagram මේ සියල්ල ගත්තා, WhatsApp මේ සියල්ල ගත්තම බොරුව කරන්නේ, බොරුව පෙන්වන්නේ. ලැජ්ජාව, නින්දාව, හොරකම් ක්‍රියා, මංකොල්ලකෑම්, පීඩනය, වංචාව ඒවට බල හිහි ගගා ඉන්නවා. විනාශයේ ඉදිරිය දඟල ඉන්නවා වගේ තමයි. සත්‍යතාවය වන්න. වචනයට යොමු කරන මිනිස්සුම මේ වචනය නෙලන්න, මනුෂ්‍යයන්ව දිනා ගන්න, මනුෂ්‍යයන් සුවරට කැඳවන්න හොඳම කාලය. මේ කාලේ පිපිදීම තියෙනවා. මේ කාලේ පිපිදීම තියෙනවා. පිපිදීමේ කාලයක් මේක. මේ කාලේ පිපිදෙන්න නැත්නම් අද රාත්‍රියේද කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ පැමිණෙන්නේ. දේව වචන කියලා දේව දූතයෝ දන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේගේ පැමිණීම. ඒ පැමිණෙන සූදානම්ද එදා ලෝක මේ ජලගල්ම බලාපොරොත්තු වෙලා ආවේ. මිනිස්සු හිනා වුණා. කවදාවත් වැහලා තිබුණේ නැහැ. හිනා වුණා. ජලගල්ම ලෝකෙ විනාශ වෙච්ච සාක්ෂි තියෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේ පැමිණීම සූදානම්ද? මේක දකින්න බලලා මිනිස්සු දෙවියන් වහන්සේ සේවය කරන මිනිස්සු සූදානම්ද? මොනවද ගණන් දෙන්න තියෙන්නේ? දැන් ගණන් දෙන්න තියෙන කාලේ අපි පටන් ගන්න ඕනේ. උන්වහන්සේ සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් අපිට අශ්වන නිලම් දිසයි තියෙන්නේ. දෙවියන් වහන්සේ රාජ්‍යයට. ඉතින් උන්වහන්සේ අපේ ගැන බලා ගන්නවා. අපි උන්වහන්සේ දේවල් කරනවා. උන්වහන්සේ අපේ දේ නිකම්ම කරනවා. අපි ඉල්ලලා කෑම බිම ඉල්ලන්නේ අන්නේ જાතින් කියලා කියනවා. උන්වහන්සේ දේ හොයනකොට උන්වහන්සේ දෙනවා. මේක සුභාරංචිය. දෙවියන් වහන්සේ හොයන්න පොළොවන්න මනුස්සයන්ව. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු විනාශ වෙනවා. රෝගී සුව වෙනවා. බොහෝ ආස්කම් වෙනවා. ඒ තැන් වලට යන්න මිනිස්සු සලස්වන්න. හාවල් තන කියලා මේකේ හැමෝම මේ වගේ දැම්මොත් මිනිස්සු හොයන්න ගන්නවා. 100 දෙනෙක් කියනවනේ ගල් ඒ වදිනෝනේ ජීවිත වලට. ඒ වගේ මේක මදි. මේකේ බොරුවට මේක මදි. සත්‍යතාවයේ වචන මිනිස්සු අද බොහෝ කාරණා තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. මට ඊළඟ වීඩියෝ එකේ මම පුදුම දේ කතා කරනවා. ඒ නිසා ඒ වීඩියෝ එක
නරඹන්න. යේසු පිහිටයි.